gedara බිරිඳටවත් දරුවෙකුටවත් ස්වාමියාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. නිකමටවත් gedaraka කුණුහරුපයක් කියන්න එපා. වරදින්න පුළුවන්. අතපසු වීම වෙන්න පුළුවන්. අමතක වෙන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නොසලකා හරින්නත් පුළුවන් හිතලම. කමක් නැහැ. අසත්පුරුෂයෙක් නම් වෙන්න එපා. අනේකගේ තියෙන කැතකමට අනේකගේ තියෙන අසත්පුරුෂකමට අපේ තියෙන manussකම නැති කරගන්න එපා. අනියන් සම්බන්ධතා මේක ගැනත් මම මෙහෙමම කියන්න. ඒ කියන්නේ අර තමන්ගේ බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක, තමන්ගේ ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් ළඟට යන එක. මම දන්නේ නැහැ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එක. නමුත් මේ අපේ සංස්කෘතිය ඇතුලේ යහපත් පෞල් පසුබිමක් නඩත්තු වෙන්න ඒවා වලකින්න දෙපැයිනේ. తాවකාලික